හෙලෝ එවරිවන් උදේ පාන්දරම මේ ලස්සන මල් ටිකත් පූජ කරලා රසම රස කෝපි එකක රස බලන ගමන් තමයි මම ඉන්නේ. දැන් නම් මම මේ ලේස්ති වෙන්නේ මගේ පොඩි බඩු ටිකක් තියෙනවා ඒ ටික ගන්න ටවුන් එකට ගිහින් එන්න. එහෙනම් ඔයාලත් එන්නකෝ මාත් එක්ක යන්න. ප්‍රධානම වැඩේ ඉවර කරගෙන මම ආවා මට ඕන වෙලා තිබුණු තව බඩු ටිකක් ගන්න. බඩු ගන්නකොට අනිවාර්යෙන් එක්ස්පයර් ඩේට් එක බලන්න අමතක කරන්න එපා. ඉතින් අද මාත් එක්ක අම්මා ආව නිසා අපි දිනට පොප්සිකල් දෙකකුත් මෙතනින් අරගත්තා. कैसे तू गुनगुनाए मुस्कुराए छोटी मोटी बातों पे मुंह फुलाए ये नजाकत मेरी आदत पास मुझे लाए नादानियाँ नादानियाँ खींचे मुझे नादानियाँ මට ඕන කරන ඔක්කොම බඩු ටිකත් අරගෙන ආයෙම ගෙදර එන්න තමයි මේ යන්නේ. ඉතින් ගෙදර ආව ගමන් අපි අරගෙන ආව කුඹුරු ගෙඩිය කපලා ජූස් එකක් හදන්න තමයි මම මේ ලේස්ති වෙන්නේ. මේ දවස්වල වැස්සත් එක්ක ටිකක් සීතල ගතිය තිබුණත් කුඹුරු කන්න මං හරිම ආසයි. මම ටවුන් එකේදී ගනිපු පොප්සිකල්ස් දෙක අපිට එවෙල කන්න බැරි වුණා. ඉතින් ගෙදර එනකොට ඒ දෙක සම්පූර්ණයෙන්ම දිය වෙලා ගිහින්. ඉතින් මං හිතුවා ඒකත් මේ ජූස් එකට එකතු කරන්න ඕනේ කියලා. ඒකෙන් තව රස වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා මට හිතුණා. මේ වගේ තියෙන දේවල් මික්ස් කරලා එක එක දේ කෑම හදන්න මම හරිම කැමතියි. ඔයාලත් ඒ වගේ වැඩ කරනවද කියලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ. පොප්සිකල් එකයි ඒකට තව වතුර ටිකකුත් එකතු කරලා මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඔන්න මගේ ජූස් එක නම් දැන් හරි. දැන් තියෙන්නේ මේකේ රස බලන්න තමයි. ඇත්තටම ගොඩක් රසට තිබුණා. ඉතින් අද හවස් වරුම මම කරේ පොතක් කියවපු එක. නිදාසේ ඉන්න මේ දවස් ටිකේ මගේ ලොකුම හොබි එක තමයි මේ. බලන්නකෝ ඉතින් මෙයාගේ බර කිරන්න ආවම එයා ඒකට වාඩි වෙලා ඉන්නවා. මේ තියෙන මේ දවස්වල මම කියවන පොත. ගිය අවුරුද්දේ බුක් ෆෙයාර් එකෙන් තමයි මම මේක අරගෙන ආවේ. ආයෙමත් අලුත් ලොග් එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. බයි.